හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? අද අපි යන්නේ කොහෙද කියලා දැන්ටමත් ඔයාලා දන්නවා ඇති. අද පාන්දර 3ට වගේ තමයි අපි මේ ගමන යන්න පිටත් වුණේ. දැන් නම් ගෙදර ඉඳන් පැය එකමාරක දෙකක වගේ දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉස්සරහට ගිහලා බලමු. උදේට කන්න නැවැත්තුවේ දැන් උදේ 10ට වගේ. ඉතින් ලස්සන තැනක තමයි නැවැත්තුවේ. මෙතන බඹරගල ඇල්ල කියලා කියන්නේ. ලස්සන view එකක් තියෙනවා. මාරම බඩගින්න තමයි මාරම බඩගින්න හිටියේ. ඉතින් ලස්සන view එක බල අපි දැන් කෑම කනවා. අපි දැන් තමයි හපුතරේට ආවේ. දැන් 10යි කාලයි වෙලාව. මේ ඉන්නේ ඔලිවස් view point එකේ. මාරම ලස්සනයි, මාරම cool. ඉතින් අර කොළඹ පරිසරයෙන් චුට්ටක් දුරකට ඇවිල්ලා මේ වගේ පරිසරයකට ආවම ඒ වෙනස ගොඩක් දැනෙනවා. මාරම ෂොක්. ඊළඟට ආවේ එඩිසන් බංගලෝ එකට. ඉස්සරහා කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන ඇතුළට ගියා. ඉතින් එතනත් මාරම ලස්සනයි. ලස්සන වීඩියෝ ක්ලිප්ස් ෆොටෝ එහෙමත් අපි ගත්තා. ඒ ටිකත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන්. දැන් ඔහිය හරහා කෙලින්ම හෝටල් ප්ලේස් වලට තමයි අපි මේ යන්නේ. අපි දැන් ඉන්නේ හෝටන් ප්ලේස් වල. ටිකට් ගන්න කවුන්ටර් එකක් තිබ්බා. එතනට එද්දී කොහොම හරි 1 වගේ වුණා. ඉතින් හවස වැඩි නිසා ලෝකාන්ත එහෙම බලන්න යන්න බෑ කිව්වා. මේ බෝම්බුරු වැල්ලට යන පාර දෙපැත්ත. ඉතින් ලස්සන කඳු පන්ති වෙල්යායවල් පහු කරගෙන තමයි යන්න තියෙන්නේ. ලස්සන view එකක් තියෙනවා. අපි දැන් යන්න හදන්නේ බෝම්බුරු ඇල්ල බලන්න. ඉතින් පල්ලෙහායෙන් වාහනේ පාක් කරලා තමයි උඩට යන්න තියෙන්නේ. පොඩ්ඩක් කියන්නේ ගමන දුෂ්කරයි. ඒ වුණාට උඩට ගියාම මාරම ලස්සනයි. මාරම view එකක් තියෙනවා. ඒ කියන්නේ ගමන කොච්චර මහන්සි වුණත් උඩට ගියාම ඒ මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ගිහින් තියෙන අය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට කොහොමද ඒක දැනුනේ කියලා. බෝම්බුරු ඇල්ලේ උඩටම ගිහිල්ලා බලන්න තැන් දෙකක් තියෙනවා. අපි ඒ දෙපැත්තෙන්ම ගියා. මුලින්ම තියෙනවා සාමාන්‍යයෙන් යන විදිය. ඒ කියන්නේ උඩටම ගිහිල්ලා බලන්න පුළුවන් තැනක්. ඊට පස්සේ ආයෙ තියෙනවා පාලමක් දිගේ ගිහිල්ලා ඒ පාලමෙන් බැහැලා ඩෑම් එකක් තියෙනවා. එතනින් පාර මාරු වෙලා එහා පැත්තට ගිහින් තමයි බලන්න තියෙන්නේ. ඉතින් මං ඒ දෙකෙන්ම ලස්සනයි කියලා මට හිතුනේ පාලමෙන් ගිහිල්ලා බැහැලා යන්න තියෙන එක. ඉතින් ඔයාලා මොන විදිහටද ගිහින් තියෙන්නේ? ඒ තැන් දෙකෙන්ම මොන පැත්තෙන්ද ඔයාලා ගිහින් තියෙන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපි අන්තිමටම බලන්න තෝරගත්තේ කුඹල්වෙල මහමෙවුනා භාවනාසපුව. එතනට යද්දී කොහොම හරි 6:07 වගේ වුණා. ඉතින් ඇත්තටම මේකට කියනවා මිහිපිට දිව්‍ය ලෝකයක් කියලා. ඒ කතාව සහතික ඇත්ත කියලා හිතන එතනට ගියාට පස්සේ පුදුම තරම් කාම් වයිබ් එකක් තියෙන්නේ. ඇත්තටම එතනට ගිහිල්ලාම බලන්න ඕන ඒ දැනෙන ෆීලිං එක කොහොමද කියලා. ඉතින් ඔයාලත් ගිහින් බලන්න.
ඉතින් ළමයි අපේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. හොඳයි නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහටත් මේ වගේ බ්ලොග්ස් ඔයාලට බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට thank you බ්ලොග් එක බලුවට. bye.